පෙරුවන් සරණයි සියලු දෙනාට සුපුරුදු පරිදි අද දවසේදීත් අපි අපේ අභිධර්ම චන්ද්‍රිකාව පුස්තකය සාකච්ඡා කිරීම ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා කවුරුත් ධර්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි. එතකොට අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ආවේ අභිධර්ම චන්ද්‍රිකාව කියන ග්‍රන්ථය. එතකොට අපි මේ වෙනකොට පාඩම් දෙකක් සාකච්ඡා කරලා තියෙනවා. පළවෙනි පාඩම හා දෙවන පාඩම. එතකොට අද දවසේදී සාකච්ඡාව ආරම්භ කිරීමට නියමිත වෙන්නේ තුන්වෙනි පාඩමේ. හොඳයි, මේ අයිට පේන්න මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. හොඳයි, එහෙනම් අද දවසේදී පාඩම කියවීම සඳහා මම අපේ කෝසල මහත්මයාට ආරාධනා කරනවා. තුන්වන පාඩම චතුර්විධ චිත්ත කාමාවචරය රූපාවචරය අරූපාවචරය ලෝකෝත්තරයයි යට දැක්වුණු චිත්තය සිව්වැදෑරුම් වේ. කාම නම් කාම තෘෂ්ණාවය. ඒ කාම තෘෂ්ණාව යම් සිතක අරමුණු කිරීම වශයෙන් හැසිරේද පවතීද ඒ සිත කාමාවචර නමි. මේන් කාම තෘෂ්ණාව හැසිරෙන පවතින සිත කාමාවචරයයි කීනියා දත යුතුය. නොහොත් කාම නම් සදෙව්ලොව මිනිස් ලොව සතර අපාය යන 11 වැදෑරුම් කාම භවයයි. ඒ කාම භවයේ හැසිරෙන පවතින සිත කාමාවචරය. මේන් කාම භූමියෙහි පවතින සිත කාමාවචරයයි කීනියා දත යුතුය. තවද කාමාවචර යනු කැලම කාම භූමියට කියනු ලැබේ. එවිට කාමාවචරයෙහි පවත්නා සිත ස්ථානෝපචාර වශයෙන් කාමාවචර නම් වේ. ස්ථානෝපචාර නම් සයනයෝ ශබ්ද කෙරෙති. කී කල සයන ශබ්දයෙන් සයනස්තයන් සයනේහි වුන්නවුන් ගන්නාසේ ස්ථානේහි නාමය ස්ථානිහට ව්‍යවහාර කිරීමය. රූපාවචර අරූපාවචර යන්නෙහි විස්තරද මෙසේම දත යුතුය. කාමාවචර සිත් මුළුල්ල 54කි. ඔව්. එතකොට තුන්වෙනි පාඩම, මේ තුන්වෙනි පාඩමේදී සාකච්ඡා කරන්නේ චතුර්විධ චිත්ත කියන කොටස. ඒ කියන්නේ සිතේ ආකාර 4. එතකොට මේ අපි කලින් කතා කරන්නේ මේ චිත්තය කියලා පරමාර්ථ ධර්මයක් තියෙනවා කියලා. මෙන්න මේ චිත්තය කියන පරමාර්ථ ධර්මය ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදෙනවා. ඒ තමයි කාමාවචරය, රූපාවචරය, අරූපාවචරය හා ලෝකෝත්තරය කියලා කියන්නේ. එතකොට මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන ඒවට මොනවද මේ නිර්වචන මෙන්න ඉදිරිපත් කරනවා. කාමාවචර කියන එකේ පළවෙනි නිර්වචනය. කාම නම් කාම තෘෂ්ණාව. ඒ කාම තෘෂ්ණාව යම් සිතක අරමුණු කිරීම වශයෙන් හැසිරෙනවාද, පවතිනවාද, අන්න ඒ හිත කාමාවචර කියලා හඳුන්වනවා. මේන් කාම තෘෂ්ණාව හැසිරෙන පවතින සිත කාමාවචරයයි කීනියා දත යුතුය. එතකොට යම් කාම වස්තුන් අරමුණු කරගෙන සිතක් පහළ වෙනවාද, අන්න එසේ පහළවන්නා වූ සිත කාමාවචර හිත කියලා පළවෙනි නිර්වචනය හඳුන්වලා දෙනවා. එක නිර්වචනයකින් පැහැදිලි වන්නේ නැති නිසා තමයි මේ වගේ නිර්වචන කීපයක්ම දීලා තියෙන්නේ. අපි බලමු දෙවෙනි නිර්වචනය. එහෙමත් නැතිනම් නොහොත් කාම නම් සදෙව්ලොව මිනිස් ලොව සතර අපාය යන 11 වැදෑරුම් කාම භවයයි. ඒ කාම භවයෙහි හැසිරින පවතින සිත කාමාවචරය. මේන් කාම භූමියේ පවතින සිත කාමාවචරයයි කීනියා දත යුතුය. එතකොට
කාමය කියලා හඳුන්වන්නේ දිව්‍ය ලෝක 6 සහ මනුෂ්‍ය ලෝකය, ඒ වගේම සතර අපාය කියන 11 සැදෑරුම් වූ කාම භවය. එතකොට මේ කාම භවයේ වැඩිපුර හැසිරෙන්න පවතින හිත කාමාවචර හිත කියලා නිර්වචනයකුත් දෙනවා. එතකොට මේකෙන් අදහස් කරන්නේ කාම භූමියේ පවතින සිත කාමාවචරය කියලා හැඳින්වුවා කියලා තේරුම් ගන්න කියලා අපිට දෙවෙනි නිර්වචනය දෙනවා. තුන්වෙනි නිර්වචනයකුත් දෙනවා. කාමාවචර යනු කැළම කාම භූමියට කියනු ලැබේ. කියන්නේ මුළුමනින්ම මේ කාම භූමියටයි කියන්නේ. විට කාමාවචරයේ පවත්නා සිත ස්ථානෝපචාර වශයෙන් කාමාවචර නම් වේ. ස්ථානෝපචාර කියලා කියන්නේ ඒකට උදාහරණයක් දෙනවා. සයනයෝ ශබ්ද කරති. සයන කියලා කියන්නේ ඇඳන්නේ. ඇඳන් ශබ්ද කරති කියලා කිව්වහම සයන ශබ්දෙන් සයනස්තයන්. ඒ කියන්නේ සයනේ ඉන්න කට්ටිය ගන්නවා වගේ. එතකොට ඇඳ ශබ්ද කරයි කියලා කිව්වහම ඇඳට කෑ ගහන්න හැකියාවක් නැහැනේ. මේ ඇඳේ ඉන්න ළමයි හරි දරුවෝ හරි තමයි කෑ ගහන්නේ. එතකොට අන්න ඒ ස්ථානයේ නාමයේ ස්ථානීය හට විවහාර කිරීමයි. මේක තව තේරුම් කරන්න. දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවනේ මෙතනින් හැමෝම. දැන් අපි ඉස්කෝලේ ගිහාම එක එක පන්ති තියෙනවනේ. එක වසර, දෙක වසර, 8 වසර, 10 වසර ඔන්නෝම තියෙනවනේ. ඒත් අපි කියමුකෝ 10 වසරේ ළමයි කෑ ගහනවා කියලා. එතකොට අපි කියන්නේ 10 පන්තියේ කෑ ගහනවා කියලා නේද? නැත්නම් අපි හිතමු 8 වසරේ ළමයි කෑ ගහනවා කියලා. 8 පන්තියේ කෑ ගහනවා කියලා නේද අපි කියන්නේ. ඒතර 8 පන්තියේ කෑ ගහනවා කියලා කිව්වට පන්තියට පුළුවන් ද කෑ ගහන්න? පන්තිය කියන්නේ බිත්ති 4යි ඩිස් ටිකයි පොටු ටිකයිනේ. එතකොට මේ ඒ පන්තියට කෑ ගහන්න හැකියාවක් නැහැ. 8 පන්තියේ කෑ ගහනවා කියලා කිව්වහම අපි හඳුන්වන්නේ ඒ 8 පන්තියේ ඉන්න ළමයි කෑ ගහන්නේ. අන්න ඒ වගේ තමයි සයනයෝ ශබ්ද කරති. ඇඳන් කෑ ගහනවා කියලා කිව්ව මේ ඇඳන් නෙමෙයි කෑ ගහන්නේ මේ ඇඳන් වල ඉන්න අය. අන්න ඒ වගේ තමයි මේ කාමාවචරය කියලා කියන්නේ මේ මුළුමනින්ම කාම භූමියට හඳුන්වන නම. ඒතර මේ කාමාවචරයේ පවත්නා සිත ස්ථානෝපචාර වශයෙන් කාමාවචර නම් වේ කියලා හඳුන්වලා දෙනවා. එතකොට ඒ තමයි කාමාවචර සිත් පිළිබඳ හඳුන්වලා දෙන නිර්වචනය. ඒතර මේ කාමාවචර සිත ඔහම අපි දැන් කතා කරාට කාමාවචර රූපාවචර රූපාවචර ලෝකෝත්තර කියලා. ඒතර එක පුද්ගලයෙක් තුළ කාමාවචර සිත් විතරක් නෙමෙයි පහළ වෙන්නේ. මේ හැමෝම තුළ මේ සිත් හතරම පහළ වීමේ අවකාශය තියෙනවා. දැන් අපි මේ වෙලාවේ ඉන්නකොට අපිට පහළ වෙන්නේ කාමාවචර. අපි කියමුකෝ මේ වෙලාවේ අපි භාවනාවට වාඩි වෙලා රූපාවචර ධානය උපදවා ගත්තා කියලා ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. එතකොට මේ අපිටම උන රූපාවචර සිත් පහළ වෙනවා. ඊට පස්සේ අපි අරූපාවචර ධානය උපදවා ගත්තා කියන්නේ ආකාසානං ඡායතන ධානය, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන. ඒතර මේවා අපි උපදවා ගත්තොත් එතකොට අපේ හිතවල පහළ වෙන්නේ අරූපාවචර සිත්. අපි සෝවාන් වුණා කියන්නේ, සකදාගාමි වුණා කියන්නේ, අනාගාමි අරහත් ඵලයටපත් වුණා කියන්නේ. එතකොට අපිටම පහළ වෙන්නේ ලෝකෝත්තර සිත්. ඒ නිසා මේක පුද්ගලයෙක් තුළ මේ ආකාර හතරෙන්ම සිත් පහළ වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ කාම ලෝකේ ඉන්න හින්දා අපිට කාමාවචර හිත් විතරයි පහළ වෙන්නේ කියලා හිතන්න එපා. රහතන් වහන්සේලාට ලෝකෝත්තර සිත් විතරයි පහළ වෙන්නේ කියලා හිතන්න එපා. බුදුරජාණන් වහන්සේටත් කාමාවචර සිත් පහළ වෙනවා ඉතින්. අසෙන් කනෙන් මේ ඥානාදී ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නේ බුදුරජාණන් වහන්සේ වුණත් කාමාවචර සිත් හරහා. ලෝකෝත්තර සිත් වලට රූපාදී ධර්මතාවයන් අරමුණු වෙන්නේ නැහැ. ලෝකෝත්තර සිත් තියෙන්නේ සෝවාන් මාර්ගය සහ ඵලය, සකදාගාමි මාර්ගය සහ ඵලය, අනාගාමි මාර්ගය සහ ඵලය, අරහත් මාර්ගය සහ ඵලය. එතකොට ඒ සිත් වල නිර්වාණ ධාතුව විතරයි අරමුණු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වේවා, පසේ බුදුරජාණන් වහන්සේලා වේවා, මහා ශ්‍රාවකයන් වහන්සේලා, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වේවා, මේ උන්වහන්සේලාටත් රහත් උනත් කාමාවචර සිත් හට ගන්නවා. ඒ වගේම උන්වහන්සේලා රූපාවචර ධානය වලට සමාදිනකොට රූපාවචර සිත් හට ගන්නවා. අරූපාවචර ධානය වලට සමාදිනකොට අරූපාවචර සිත් හට ගන්නවා. ඊට පස්සේ සෝවන් ඵල සමාපත්තිය, සකදාගාමි ඵල සමාපත්තිය, අනාගාමි ඵල සමාපත්තිය, අරහත් ඵල සමාපත්තියට එහෙම සම්බන්ධිනකොටත් මේ ලෝකෝත්තර සිත් පහළ වෙනවා. ඒ නිසා වැරදිට තේරුම් ගන්න එපා. එක පුද්ගලයෙක් තුළ පහළ වෙන එක ආකාරයක සිත් පමණයි කියලා එක වැරදි. එක් පුද්ගලයෙක් තුළ මේ ආකාරයේ හතරෙන්ම සිත් පහළ වීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි යන් එතකොට රූපාවචර සිත් පිළිබඳ විස්තරයට කෝසල මහත්මයා කියවන්න බලන්න ඒක.
රූප තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් හැසිරෙන පවතින සිත හෝ බ්‍රහ්ම පාරිසජ්ජාදී 12 සැදෑරුම් රූප භවයේ හැසිරෙන පවතින සිත හෝ රූපාවචරයෙහි පවත්නා සිත හෝ මේ ස්ථානෝපචාරය රූපාවචර නම් වේ. රූපාවචර සිත් මුළුල්ල 15කි. එතකොට අර වගේම නිර්වචන තුනක් මේකටත් තියෙනවා. කාමාවචරයට කිව්වා වගේම රූප තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් හැසිරෙන පවතින හිත හෝ ඒ තමයි පළවෙනි නිර්වචනය. දෙවෙනි නිර්වචනය තමයි බ්‍රහ්මපාරිසජ්ජාදී 16 වැදෑරුම් වූ රූප භවයේ හැසිරෙන පවතින හිත. ඒ තමයි දෙවෙනි නිර්වචනය. තුන්වෙනි නිර්වචනය තමයි රූපාවචරයේ පවත්නා සිත. එතකොට ඒ කියන්නේ මේ ස්ථානෝපචාර වශයෙන්. රූපාවචර නම් වේ. රූපාවචර සිත් ඔක්කොම කීයද? 15ක් තියෙනවා. එතකොට මේවා ඉස්සරහට විස්තර කරනවා. හොඳයි. අපි අරූපාවචර සිත් පිළිබඳ විස්තරය කියමු බලන්න. අරූප තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් හැසිරෙන පවතින සිත හෝ ආකාසානංචයතනාදී චතුර්විධ අරූප භවයේ හැසිරෙන පවතින සිත හෝ අරූපාවචරයෙහි පවත්නා සිත හෝ මේ ස්ථානෝපචාරය අරූපාවචර නම් වේ. අරූපාවචර සිත් මුළුල්ල 12කි. එතකොට කාමාවචර රූපාවචර විස්තර කළා වගේ මෙතනත් නිර්වචන තුනක් දෙනවා. අරූප තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් හැසිරෙන පවතින සිත. එහෙමත් නැතිනම් දෙවෙනි නිර්වචනය ආකාසානං ඡායතනාදී චතුර්විධ අරූප භවයේ හැසිරෙන පවතින සිත. එහෙමත් නැතිනම් අරූපාවචරයෙහි කියන්නේ අරූපාවචර ධාන මේ බ්‍රහ්ම ලෝක තියෙනවනේ. ආන් ඒවැහි පවත්නා හෝ සිත මේ කියන්නේ අන්තිම එක කියන්නේ හැම වෙලෙම ස්ථානෝපචාර වශයෙන් අරූපාවචර නම් වේ කියලා හඳුන්වනවා. අරූපාවචර සිත් ඔක්කොම කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඒවා මොනවද කියන එක ඊළඟ පාඩම් වලදී අපිට දැනගන්නට පුළුවන්. හොඳයි. අපි බලමු ලෝකෝත්තර සිත් පිළිබඳ විස්තරය මොකක්ද කියලා. මෙහි ලෝක නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන උපාදාන ස්කන්ධ පංචකයයි. ඒ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් ඊතර වන්නා වූද ඊතර වූද චිත්තය ලෝකුත්තර නම් වේ. මෙයින් සෝවාන් ආදී මාර්ගසිත 4 හා ඵලසිත 4 කීනියා දත යුතුය. ලෝකයෙන් උත්තරය අධිකය ලෝකුත්තරයයි කියවහොත් නිර්වාණයද ගත යුතුය වේ. එතකොට මේකේ ලෝකය කියලා කියන්නේ මොකටද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන උපාදාන ස්කන්ධ පහට. මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් ඊතර වන්නා වූද ඊතර වූද චිත්තේ තමයි ලෝකෝත්තර. ඊතර වන්නා වූ සිත් කියන්නේ එතකොට මාර්ග සිත් ටික. ඊතර වූ කියලා කියන්නේ එතකොට ඵල සිත් ටික. එතකොට මේන් සෝවන් ආදී මාර්ග සිත් 7 හා ඵල සිත් 4 කීපු බව දැනගන්න කියලා කියනවා. ලෝකෙන් උත්තරය කියන්නේ මේ ලෝකෙන් එපිට කියන එකයි අධිකයි කියලා ලෝකෝත්තරය කිව්වොත් නිර්වාණයට ගත යුතු වේ කියලා සිහිපත් කරනවා. හොඳයි අපි යම් ප්‍රශ්න වලට චිත්තය කීවැදෑරුම්ද? ඔව්හු කවරෝද? ତොර චිත්තය මොන කීවැදෑරුම් වෙනවාද? 4 වැදෑරුම් වෙනවා. එතකොට ඒවා මොනවාද? කාමාවචර, රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර. දෙවෙනි ප්‍රශ්නය. කාමාවචර සිත් කෙතෙක්ද? ඔවුන්ට කවර අර්ථ වලින් කාමාවචරයයි කියනු ලැබේද කියලා ඊළඟ ප්‍රශ්නය අහනවා. ඒතර කාමාවචර සිත් ගණන කීයද? 54යි. කාම තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් පවතන හිත කාමාවචර කියලා හඳුන්වනවා. ඒ වගේම කාම භවයන්හි හැසිරෙන පවතින සිත කාමාවචර නම් වේ කියලා හඳුන්වනවා. ඒ වගේම කාමාවචරෙහි පවත්නා සිත ස්ථානෝපචාර වශයෙන් කාමාවචර නම් වේ කියලා හඳුන්වනවා. මේ වගේ නිර්වචන තුනම අපිට ලියන්න වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය. රූපාවචර යනු කිම? ඒ සිත් කෙතෙක්ද? රූප තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් හැසිරෙන පවතින සිත. එහෙමත් නැතිනම් බ්‍රහ්මපාරිසජ්ජාදී වශයෙන් 12 වැදෑරුම් රූප භවයේ හැසිරෙන පවතින සිත හෝ රූපාවචරයේ පවත්නා සිත රූපාවචර නම් වේ කියලා අපි උත්තරේ දෙන්නට ඕනේ. එතකොට එම සිත් ගණන් කීයද? ගණනින් 15යි. හතරවෙනි ප්‍රශ්නය. අරූපාවචර යනු කිම? ඒ සිත් කොතෙක්ද? අරූපාවචර කියලා කියන්නේ අරූප තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් හැසිරෙන පවතින සිත. එහෙමත් නැතිනම්
ආකාසානං ඡායතනාදී චතුර්විධ අරූප භවයේ හැසිරෙන පවතින සිත හෝ අරූපාවචරේ පවත්නා සිත අරූපාවචර නම් වේ කියලා හඳුන්වනවා. එම සිත් ගණන් වශයෙන් කීයද? 12යි. පස්වෙනි ප්‍රශ්නය. ලෝකෝත්තර යනු කිම? ඒ සිත් කෙතෙක්ද? මෙහි ලෝක කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන උපාදානස්කන්ධ පංචකයයි. මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් ඊතර වන්නා වූද ඊතර වූද චිත්තේ ලෝකෝත්තර නම් වේ කියලා අපි උත්තරේ දෙනවා. ඒතොර එම සිත් ගණන කීයද? 8ක් වෙනවා. හොඳයි. අපි යන් ඊළඟ පාඩමට. හොඳයි. කෝසල මහත්මයා කියවන්න බලන්න මේ පාඩම. හතරවන පාඩම චාතුර් භූමක සිත් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර යන යට දැක්වුණු සිත් සතර කොටස එක් වූ කල චාතුර් භූමක චිත්තයයි කියනු ලැබේ. එසේම කාමාවචර රූපාවචර අරූපාවචර යන සිත් තුන් කොටස එක් වූ කල ත්‍රිභූමික චිත්තයයිද වට්ට චිත්තයයිද ලෞකික චිත්තයයිද කියනු ලැබේ. ලෝකෝත්තර සිත් විවට්ට චිත්තයයිද කියනු ලැබේ. රූපාවචර අරූපාවචර සිත් මහග්ගත නම් වේ. කාමාවචර සිත් පරිත්ත නම් වේ. ඔව්. එතකොට චාතුර් භූමක සිත් ගැන විස්තර කරනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඒ කලින් කියපු සිත් හතරම එකතු කරලා එක ගොඩකට ගැහුවොත් ඒ ගොඩ හඳුන්වනවා චාතුර් භූමක චිත්තය කියලා. එතකොට කොහේ හරි මේ පිරිස දැක්කොත් එimhe චාතුර් භූමක චිත්තය කියලා එහෙනම් ඔය කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඒ සතර වැදෑරුම් වූ සිත් වලට තමයි චාතුර් භූමක චිත්තය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ වගේම කාමාවචර, රූපාවචර, අරූපාවචර යන කියන සිත් වර්ග තුන එකතු කරලා ගොඩක් ගැහුවොත් ඒ රාශිය හඳුන්වනවා ත්‍රිභූමක චිත්තය. එහෙමත් නැත්නම් වට්ට චිත්තය. එහෙමත් නැත්නම් ලෞකික චිත්තය කියලා හඳුන්වනවා. ඒතකොට ලෞකික චිත්තය කියලා හරි වට්ට චිත්තය කියලා හරි ත්‍රිභූමක චිත්තය කියලා හරි කොහේ හරි දැක්කොත් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඉතින්ට අන්තර්ගත වෙන්නේ කාමාවචර සිතුයි, රූපාවචර සිතුයි, අරූපාවචර සිතුයි කියන මේ තුන් කොටස කියලා අපි තේරුම් ගන්නට ඕනේ. ලෝකෝත්තර සිත් හඳුන්වනවා විවට්ට චිත්තය කියලා හඳුන්වනවා. ඒතර විවට්ට කියලා වට්ට කියලා කියන්නේ මේ සංසාරයට. විවට්ට කියලා කියන්නේ මේ සංසාර නිතර වූ කියන එක. ඒතර විවට්ට කියලා හඳුන්වන්නේ සංසාරේ නිතර වූ ලෝකෝත්තර සිත් වලට. ඒ වගේම රූපාවචර අරූපාවචර සිත් හඳුන්වන තවත් නමක් තමයි මහග්ගත. ඒතර මහග්ගත සිත් කියලා කොහේ හරි සඳහන් වුණොත් තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ රූපාවචර සහ අරූපාවචර සිත් වලට තමයි මහග්ගත සිත් කියලා හඳුන්වන්නේ. කාමාවචර සිත් වලට කියන සමාන පදයක් තමයි පරිත්ත චිත්ත. පරිත්ත සිත් කියලා හඳුන්වන්නේ. එතකොට කොහේ හරි පරිත්ත චිත්ත කියලා සඳහන් වෙනවා නම් එහෙනම් ඒකෙන් හඳුන්වන්නේ කාමාවචර සිත් කියලා තේරුම් ගන්න ඕනේ. හොඳයි. අපි ඊළඟ ටික කියවමු බලන්න. යතෝක්ත සූපනස් කාමාවචර සිත් කොටස් වශයෙන් බෙදූ කල මෙසේය. අකුසල සිත් 12යි, අකුසල් විපාක සිත් 7යි, කුසල සිත් 8යි, කුසල අහේතුක විපාක සිත් 8යි, කුසල සහේතුක විපාක සිත් 8යි, අහේතුක ක්‍රියා සිත් 3යි, සහේතුක ක්‍රියා සිත් 8යි. මුළු ගණන 54යි. ඔව්. එතකොට මේ කාමාවචර සිත් ටික කොටස් කීයක් මේ කාමාවචර සිත් කීයක් තියෙනවා කියොත් 54ක් තියෙනවා. මේ 54 බෙදෙන විදිය තමයි මේ කියලා තියෙන්නේ. මේ 54න් අකුසල් සිත් තියෙනවා 12ක්, අකුසල් විපාක සිත් තියෙනවා 7ක්, කුසල් සිත් තියෙනවා 8ක්, කුසල අහේතුක විපාක සිත් තියෙනවා 8ක්, කුසල සහේතුක විපාක සිත් තියෙනවා 8ක්, අහේතුක ක්‍රියා සිත් තියෙනවා 3ක්, සහේතුක ක්‍රියා සිත් තියෙනවා 8ක්. ඒතර මුළු ගණන කීයද? 54යි. හොඳයි. අපි කියමු බලන්න රූපාවචර සිත් ටික බෙදෙන හැටි. පසළොස් රූපාවචර සිත් බෙදූ කල මෙසේය. රූපාවචර කුසල සිත් 5යි, එම විපාක සිත් 5යි, එම ක්‍රියා සිත් 5යි, මුළු ගණන 15යි.
ඔව්. ඒතර රූපාවචර සිත් ටික බෙදෙන්නේ කොටස් තුනකට. ඒ තමයි කුසල විපාක ක්‍රියා වශයෙන් කුසල් සිත් තියෙනවා 5යි, විපාක සිත් තියෙනවා 5යි, ක්‍රියා සිත් තියෙනවා 5යි. ඒතර 5 15යි. හොඳයි. අපි කියමු බලන්න අරූපාවචර සිත් බෙදෙන හැටි. 12 අරූපාවචර සිත් බෙදූ කල මෙසේය. අරූපාවචර කුසල සිත් 4යි, එම විපාක සිත් 4යි, එම ක්‍රියා සිත් 4යි, මුළු ගණන 12යි. ඔව්. ඒතර අරූපාවචර සිතුත් බෙදෙන්නේ කොටස් තුනකට. ඒ තමයි කුසල විපාක ක්‍රියා වශයෙන්. එතකොට අරූපාවචර සිත් 7 කුසල් සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි, ඔක්කොම 12යි. අපි බලමු එහෙමනම් ලෝකෝත්තර සිත් බෙදෙන විදිය. අටවැදෑරුම් ලෝකෝත්තර සිත් බෙදූ කල මෙසේය. මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි, මුළු ගණන 8යි. ඒතර ලෝකෝත්තර සිත් බෙදෙන්නේ කොටස් දෙකකට, තුනකට නෙමෙයි. මාර්ග සිත් සහ ඵල සිත් විදිහට. එහෙමත් නැත්නම් කුසල සහ විපාක විදිහට කියන මාර්ග සිත් වලට කියන්න පුළුවන් කුසල් සිත් කියලා සමාන පදයක් විදිහට. ලෝකෝත්තර කුසල් සිත් කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග සිත් වලට. ලෝකෝත්තර ඵල සිත් වලට කියන සමාන පදයක් තමයි ලෝකෝත්තර විපාක සිත්. එතකොට ඒකේ ක්‍රියා සිත් කියලා එකක් නැහැ. ඒක තේරුම් ගන්නට ඕනේ. හොඳයි. අපි කියමු බලන්න ඊළඟ විස්තරය සම්පූර්ණයෙන්ම. මේ සිව් කොටසම එක් කළ කල්හි චාතුර් භූමක සිත් 89ක් වේ. ඒ මෙසේය. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි, මුළු ගණන 89යි. තථාගතයන් වහන්සේ අභිධර්ම දේශනාවෙහි කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මායි පළමු කොට කුසල ධර්ම දේශනා කළසේක. අභිධර්මයේ සංග්‍රහ කළ අනුරුද්ධාචාර්ය පාදයන් විසින් ආධුනිකයන්ගේ සුඛාවබෝධය සඳහා පළමු කොට අකුසල දක්වන ලදී. අපිදු අභිධර්මාර්ථ සංග්‍රහය හා එහි ටීකාව ඇසුරු කොට මේ ග්‍රන්ථය සම්පාදනය කරන බැවින් මීළඟ පාඩමෙන් අකුසල සිත් 12 දක්වන්නෙමු. ඔව්. එතකොට මේ සිව් කොටස් ඒ කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඔක්කොම ටික එකතු කරාම චාතුර් භූමක සිත් තියෙනවා 89ක්. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. මුළු ගණන කීයද? 89යි. ඒතර තථාගතයන් වහන්සේ අභිධර්ම දේශනාවේදී කුසල ධම්ම, අකුසල ධම්ම, අව්‍යාකතා ධම්මා කියලා පළමු කොට කුසල ධර්ම දේශනා කළේ. ඒතර මේවා කොහෙද තියෙන්නේ? මේ ටික තියෙන්නේ ධම්මසංගණී. එතකොට මුලින්ම දේශනා කරේ කුසල ධර්මය. අභිධර්මයේ සංග්‍රහ කළ අනුරුද්ධාචාර්ය පාදයන් වහන්සේ ආධුනිකයන්ගේ පහසු අවබෝධය සඳහා මුලින්ම අකුසලයේ දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මුලින්ම කුසල් සිත් ටික දේශනා කරේ. නමුත් අනුරුද්ධාචාර්ය පාදයන් වහන්සේ ලේසියට පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා ආධුනිකයන්ගේ මුලින්ම අකුසල් සිත් ටික තමයි දක්වලා තියෙන්නේ. ඒ නිසා අපේ මාතර ධම්මවංශ ස්වාමීන් වහන්සේත් මේ අභිධර්ම චන්ද්‍රිකාව රචනා කරන උන්වහන්සේත් අභිධර්මාර්ථ සංග්‍රහය හා එහි ටීකාව ආශ්‍රය කරගෙන මේ ග්‍රන්ථය සම්පාදනය කරන නිසා ඊළඟ පාඩමෙන් අකුසල් සිත් ගැන තමයි සාකච්ඡා කරන්නේ. හොඳයි. අපි යම් ප්‍රශ්න වලට. චාතුර් භූමක ත්‍රයි භූමක යනු කීම? ඒ එක් එක් කොටසේ ඇතුළත් සිත් කෙතෙක්ද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර යන යට දැක්වුණු සිත් 4 කොටසම එක් වූ කාල චාතුර් භූමික චිත්තයයි කියනු ලැබේ. ඒ වගේම කාමාවචර, රූපාවචර, අරූපාවචර යන සිත් 3 කොටස එක් වූ කාල ත්‍රයි භූමික චිත්තයයි කියනු ලැබේ. එතකොට ඒක තමයි කියන්නේ. එතකොට ඒ සිත්වල එක් එක් කොටසේ ඇතුළත් සිත් කෙතෙක්ද කියලා අහන එකට උත්තරේ චාතුර් භූමික චිත්තයේ සිත් ගණන වෙන්නේ කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි කියන මෙන්න මේ සියල්ලගේම එකතුව. එතකොට ඔක්කොම එකතුව කීයක් එනවද? 89ක් එනවා. ඊට පස්සේ ත්‍රිභූමික චිත්තයේ සිත් ගණන කීයද එන්නේ? කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි. එතකොට අරකින් 89න් 8ක් අඩු කරාම ලෝකෝත්තර හැර ඉතුරු ටිකනේ. එතකොට 81යි. වට්ට විවට්ට යනු කවරද? වට්ට ත්‍රිභූමික චිත්තයේම වට්ට චිත්තය කියලා හඳුන්වන. ඒක ඉති වැඩිදුර විස්තර කරොත් එහෙම ඉතින් කාමාවචර, රූපාවචර, අරූපාවචර සිත් ටික වට්ට චිත්තය කියලා කියන්න පුළුවන්.
ඊට පස්සේ විවට්ට කියලා කියන්නේ ලෝකෝත්තර චිත්තවලට. ඒතකොට ත්‍රිභූමික චිත්තය වටේ කියලා හඳුන්වන්නත් පුළුවන්. හිමාන්තතරම කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන භූමි තුනේ තියෙන සිත් වලට වට්ට චිත්තය කියලා හඳුන්වන්න පුළුවන් කියලා උත්තර දෙන්න පුළුවන්. හොඳයි. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. මහග්ගතයෝ කවරහොද? රූපාවචර, අරූපාවචර සිත් තමයි මහග්ගත වෙන්නේ. ඊට පස්සේ අහන කාමාවචර සිත් 54 කොටස් වශයෙන් දක්වන්න කියලා. මේ තියෙන කාමාවචර සිත් කොටස් වශයෙන් අකුසල සිත් 12යි, අකුසල් විපාක සිත් 7යි, කුසල සිත් 8යි, කුසල අහේතුක විපාක සිත් 8යි, කුසල සහේතුක විපාක සිත් 8යි, අහේතුක ක්‍රියා සිත් 3යි, සහේතුක ක්‍රියා සිත් 8යි. ඒතර ඔක්කොම එනවා 54ක්. දැන් කීපයක මේවා තියෙන හින්දා අපිටත් පැටලෙන්නේ. ඊට පස්සේ අහන්නේ ඊළඟ ප්‍රශ්නය. ඊට පස්සේ කාමාවචරයනේ. ඊට පස්සේ රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සිත් කොටස් වශයෙන් බෙදන්න කියලා කියනවා. මාර මේ ප්‍රශ්නේ පෙන්නන්නේ නැහැ. එතකොට මේ තේන තැන පෙන්නන්න බැරි වෙන හින්දා රූපාවචර සිත් කොටස් වශයෙන් බෙදෙන හැටි තමයි මේ මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ රූපාවචර කුසල් සිත් 5යි, එම විපාක සිත් 5යි, ක්‍රියා සිත් 5යි. ඒතර ඔක්කොම එකතු කීයද? 15ක් එනවා. ඊට පස්සේ අරූපාවචර සිත් වල බෙදීම. මේ තියෙන කුසල විපාක ක්‍රියා කියලා. කුසල් සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි. 4 3 12යි. ඊට පස්සේ ලෝකෝත්තර සිත් බෙදන්න කියලා කියනවා. එතකොට මේ තියෙන මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. ඒක ඕකම කියන්න පුළුවන් කලින් මතක් කළා වගේ. මොකද්ද? කුසල් මාර්ග සිත් වලට තමයි කුසල් සිත් කියලා කියන්නේ. ලෝකෝත්තර කුසල් සිත් 4යි, විපාක සිත් 4යි කියලා අපි එහෙම කියන්නත් පුළුවන්. ඒකත් නිවැරදි. ඊට පස්සේ අහනවා ඊළඟ ප්‍රශ්නය. පියම් ප්‍රශ්නය වලට අභිධර්ම දේශනාවේ ආරම්භයේ කෙසේද ය සංග්‍රහ කළේ කවරෙක්ද? එතකොට ඒකට මෙන්න මේ තියෙන පාදේ ලිවනා හරි. අභිධර්ම දේශනාවේ ආරම්භය වන්නේ කුසල ධම්මා කුසල ධම්මා අව්‍යාකත ධම්මා වශයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනාව සිද්ධ කළා. ඊට පස්සේ ඒක සංග්‍රහ කරලා තියෙන්නේ ඉතින් මේ අපේ අනුරුද්ධ ආචාර්ය පාදයන් වහන්සේ. හොඳයි. මේ ටික තමයි අපි අද දවසේදී සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලු මොනවත් අහන්න තියෙනවා නම් ඔන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන් මේ පිරිසට Tamanගේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නය යොමු කරන්න. හොඳයි. දැන් පුළුවන් මෙයාට මයික් එක අන්මියුට් කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තියෙනවද? ඔව්. තෙරසන්නේ ස්වාමීන් වහන්සේ මේ මට පොඩ්ඩක් අර ඊයේ පාඩමෙන් දෙවෙනි කොටසේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒකේ තියෙනවා මේ මනෝපුබ්බංගම ධම්මා කියලා තියෙනවානේ. ඒකේ ධර්මය චිත්තේ පූර්වාංගම කොට ඇත්තෝය. එතන ධර්ම කියලා කියන්නේ චෛසික ටිකනේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ. ඔව් එතන ධර්මය එතන මනෝපුබ්බංගම ධම්මා කියන එකේදී ධර්මය චිත්තේ පූර්වාංගම කොට ඇත. ඒතොර එතන ධර්ම શબ્දයෙන් කියන්නේ චෛතසිකය. ඒ කියන්නේ චෛතසික වල දැන් චෛතසික නැතිව සිත් පහළ වෙන්නත් බෑ. මේ චිත්තේට පහළ වෙන්න බෑනේ. චිත්තේ නැතුව චෛතසික පහළ වෙන්නත් බෑ. හැබැයි ඒ දෙක ගත්තාම ඒ දෙක එකට තමයි උපදින්නේ. හැබැයි ඒ දෙකුණොත් වඩා ප්‍රධාන වෙන්නේ චිත්තය කියන එක. තේරුණාද? සිත තමයි වඩා ප්‍රබල වෙන්නේ, වඩා මුල් වෙන්නේ, වඩා ප්‍රධානීත්වයේ දරන්නේ. ඒ නිසා සිත නැතිව සිත තමයි එතන ප්‍රධාන අංගය බවට පත් වෙන්නේ. හැබැයි දෙකම උපදින්නේ එකට. චිත්ත සහ චෛතසික දෙකම උපදින්නේ එකට. දෙකම එකට ඉපදුනාට වඩා වැදගත්කමක් හම්බෙන්නේ සිතට. ප්‍රධාන දේ. පැහැදිලිද දන්නේ? පැහැදිලි ස්වාමීන් වහන්සේ කියන්නේ චෛතසික වලට ප්‍රධාන වෙන්නේ හිත කියන එක නේ ස්වාමීන් වහන්සේ. ඔව් චෛතසික වලට ප්‍රධාන වෙන්නේ හිත. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක්. ඔව් අහන්න. තව එකක් තියෙන්නේ මේ දැන් කාම ලෝකයේ ඉන්න අයට
රූපාවචර අරූපාවචර හිත් පහළ වෙන්න පුළුවන්. ඒ ඔව්. වගේම ස්වාමීන් වහන්සේ රූපාවචර භූමියේ ඉන්න අයට කාමාවචර හිත් පහළ වෙන්න පුළුවන්. පුළුවන්. දැන් බ්‍රහ්මරාජයෝ එහෙම ඇස් වලින් රූප මේ ගන්නකොට රූප බලනකොට කාමාවචර සිත් තමයි පහළ වෙන්නේ. උපේක්ඛාසගත චක්ක විඥානය කියන්නේ කාමාවචර හිතක්නේ. ඊට පස්සේ ශබ්ද අහනකොට උපේක්ඛාසගත සෝත විඥාන මේකත් මේ කාමාවචර සිත්. අරූපාවචර දෙකේම මේ කාමාවචර සිත් පහළ වෙන්න පුළුවන් නේ ඔව් ස්වාමීන් පහළ වහන්සේ. වෙන්න පුළුවන්. දැන් අරූපාවචරයට ගියොත් එහෙමනම් මේ ද්විපංච විඥාන සිත් ටික පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්න විදිහක් නැහැ. මොකද ඇස කන ඒවා ටික නැහැනේ. නමුත් අතීත ආරම්මන තියෙන්නේ. මනෝ ධාතුර අරමුණු කරන්න පුළුවන්. අතීත ආරම්මන ඒව අරමුණු කරගෙන කාමාවචර සිත් පහළ වෙනවා. නැතුව නෙමෙයි. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිළිතුරක් ඔව්. සරණයි. පෙරවන් සරණයි. ඔව් තව කාටවත් මොන හරි අහන්න තියෙනවද? නැහැ නේද? නිශ්ශබ්දතාවය නිසා අපි හිතනවා නැහැ කියලා. එහෙනම් අපි අද දවසේදී සාකච්ඡාව නිමාවටපත් කරමු. නිමාවටපත් කිරීමට කලින් දෙවියන් සහිත ලෝකයාට අපි පින්පෙත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු මං පරන්ති. හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි.